මොකක් බෙදා ගන්න බැරුවද ඕගොල්ලෝ මේ කා කොටා ගන්න? ඒකනේ. මේ දෙන්න හිටියා හරියට මාමයි බෑනයි වගේනේ. යා මේ ගෙදර ප්‍රශ්න අපේ පිටින් අරින්න හදනවා. පිස්සුනේ. වැඩේ කියන්නේ ඉතින් අපි මේ හැමෝම ඉඳිද්දි එයාගේ ගෙදර ප්‍රශ්න මෙයා පිටින් මෙයවන්න හදන එකනේ. පොඩ්ඩක් හිටාල්ලාකෝ. වෙලාවක මම ওই ගෙදරට බෑලා ගෙදර ප්‍රශ්න මොකද්ද කියලා හොයාගෙන එන්න. වැඩේ කියන්නේ අනුපමා ඒ ගෙදරට පය ගැහුවා විතරයි. එයා මෙහෙට ඇවිල්ලා මලයත් එක්ක කා කොටා ගත්තා. නැද්ද ප්‍රින්සි? මෙතන අපිට පිටින් නොපෙනුනාට අභ්‍යන්තරයේ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා මලය. ඔව්. නොකියුවට මටත් ඕක හිතුණා. ප්‍රින්සියක් ඔය වැඩි ඉවර කරන්නකෝ. මම මගේ ගමන මම වෙලාවට යනවා. වැඩි වුණොත් වෙන්නේ මගේ ජොබ් එක නැති වෙන එකනේ. ඒක තිබුණත් එකම නැතත් එකයි. දැනගත්තොත් මාව හොයන්න එන්න බැරි කෙනෙකුත් නෑ වෙනුනේ. එහෙම එන්න නම් අම්මා කියන්න එපා. අම්මා ඔයාට තනියම යන්න කියලා. ඔයා තනියම ගියා කියලා අනිත් පැත්තට තාත්තට කියයිද? අනිත් එක ඔයාලගේ අම්මා තාත්තට අඟවන්නේ ඔයත් එක්ක ක්ලාස් ආවා කියලා. තාත්තා නිකන් හරි ගෙදර ආවෝ. අනේ මේ නාහෙන් අඬාඬ මගේ තිරේ පුච්ච මේ ගමන යන්න බෑ නේද? ඔයා පහන්ට කෝල් කරලා කියන්න මේ ගමන එන්න වෙන්නේ නැහැ කියලා. මට බයයි වෙනුනේ. ඔයා දන්නවනේ මගේ අම්මගේ තාත්තගේ හැටි. නැට්ටියේ මේ මහපාරේ පයිප් එක දිගාරින්න නැතුව හිටින්. අපිට ආයුෂයකට යමු. මංගව 100ක් තියෙනවා. රුපියල් 18 ගමනට රුපියල් 200ක් වියදම් කරන්නේ අපරාධනේ. අපි එන ගමන් ඒකේ ෆැබ්යක්. අපි මේ පාරේ ඉන්නවා තාත්තට කවුරු කිව්වොත් අම්මත් ඉවරයි වෙනුනේ. මැට්ටියේ නාහෙන් අඩන්නේ තු හිටින්. මේක මේ පදිංචි වෙන්න යන ගමන නෙවෙයිනේ. ගියා ආවා එච්චරයිනේ. අපි මේ පාරේ ඉන්නව දැක්කොත් තාත්තට කවුරු කියයි වෙනුනේ. හා පයිප් ඇරින්න එපා පයිප් ඇරින්න. ඩ්‍රයි ෂෝ එකට 10ක් ගමු. මාගාවත් සල්ලි තියෙන. ආදරේ